මේකත් සුපිරි හොල්මන් කතාවක්. අද දවසට කියන දෙවෙනි හොල්මන් කතාව. ඒකේ හින්දා පළවෙනි එකත් ගිහලා බලන්න මේකත් බලන්න. හරිද? මේ දවස් ටිකේ මට හොල්මන් කතා ගේන්න බැරුණේ හින්දායි මම ඔයාලට ආදරට දෙකක් ගේන්නේ. ඒකින්ද දෙකම බලන්න, ඒත් එකම ෂෙයා කරන්න, බලන්න නැති කට ෂෙයා කරන්න, views හදාන්න. එතකොට මට බක් කියන්න හිතන දිගට. බරබර එහෙම නැහැ, views ආවත් නැතත් මම කියනවා දිගටම. මම බලන්න එක්කෙනෙක් හරි ආසාවෙන් ඉන්නවනේ, මම ඒකට හරි ආසයි. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඉන්න එකට මට තවත් ආසයි. ඉතින් ඒකින්ද අපි යන් හොල්මන් කතාවට මේක බයයි මට කියන්න. ඒකින්ද ඔයාලත් මාත් එක්කම ඉන්න ඕනේ. මට බයයි හලවද කවුරුත් නැහැත් එක්ක. හරිද? කොහොම හරි මේ කතාව කිව්වේ ඒ පැත්තේ ඉන්නේ යම්ගේ යාළුවෙක් කියලා මම කියන්නම්. මේක ඇත්තටම හරිම බය කතාවක්. මතක් විදිහට මට බයයි. මට යාම මැවිලා පේනවා වගේ. මම කතාව කියද්දි ඔයාලටත් මැවිලා පේනවද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. වැඩි විස්තර නැතුව අපි යන් කතාවට. කොහොම හරි මේ මම කොහොමද පටන් ගන්නෙ? කැවුම් පුච්චන ඇන්ටි කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් ගමින් ගමට ගිහිල්ලා කැවුම් පුච්චපු ඇන්ටි කෙනෙක්. අපේ පැත්තේ කියලා මම කියන්නම්. ඉතින් මෙයා එක එක පැති වලට ගිහලා කැවුම් පුච්චලා මාකට්ස් වල, ඊට පස්සේ ගෙවල් අයිනේ පාර අයිනේ පුරුදු තැන්වල කැවුම් පුච්චලා තියෙනවා. ඉතින් මෙයා දවසක් කොහොම හරි ඔය මේ බීච් එකක් අයිනක පාරක කට්ටිය පුරුදු වෙලා තියෙනවා මෙයාගේ එවෙලේ පුච්චපු කැවුම් කන්න. ඉතින් මෙයා පොඩි කැවුම් තාච්චි ටිකයි පොඩි ගෑස් එකයි, එතකොට එයා කැවුම් හදන ආම් පාන්න ටිකයි දාගෙන යන ලොකු බෑග් එකකුයි ඕ වගේ දාගෙන තමයි මෙයා සමහර දවසට පයින් ගිහින් තමයි ওই කැවුම් පුච්චන තැන් වලට ගිහින් තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාට ගෙවල් වලට ළඟ තැනක මෙයා පයින් යන දොර වගේ තියෙනවා නම් පයින්ම ගිහිල්ලා එතන කැවුම් ටික පුච්චලා බිස්නස් එක කරගෙන ගෙදර එනවලු. දවසක් මෙයාගේ කැවුම් බිස්නස් එක නැගලම ගිහිල්ලා පාන්දර විතර වෙනකම් මෙයා කැවුම් ඒ දවස්වල පුච්චලා මම හිතන්නේ එහෙම බිස්නස් හදන්න මේක අවුරුදු කාලෙද දන්නේ නැහැ. මම හරියට මේ ගැන ලොකු විස්තරයක් දන්නේ නැහැ. කොහොම හරි මෙයා කැවුම් පුච්චලා කොහොම හරි ගෙදර එන ගමන් ඉන්නකොට මෙයා පාරේ මෙහා පැත්තේ එනවලු, පාරේ අනිත් පැත්තෙන් තව ගෑනු කෙනෙක් ඉන්නවලු. මෙයාට ඈතට පේනවලු. මෙයාට සාමාන්‍යයෙන් දුර එහෙම ලොකුවට පේන්නේ නැලු. මෙයාත් ඒක ඉතින් අර බලන්න ගිහිල්ලා නැතව ගෑනු කෙනෙක් එක ලොකු දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ ඉතින් මෙයා කැවුම් පුච්චපු තාච්චි ටිකත් අරගෙන ඉතුරු තෙල් ටිකත් අරගෙන මේ මොනවාද මේ කැවුම් හදන ආම් පාන්න ටිකත් අරගෙන බෑග් එකත් එල්ලගෙන කොහොම හරි මෙයා ගිහින් තියෙනවා මේ පැත්තෙන් හිමින් පයින් තනියම මේ එයාගේ තනියම හිමින් යන්න හේතුව මෙයාගේ මේකකුත් තිබිලා මේ ඉඳ ගන්න කරන මේ මොකද්ද පුටුවකුත් නිකන් තිබිලා මොකක් හරි මෙතන පොඩි ස්ටූල් එකක් වගේ වෙන්නේ නැති. ඒක අතර යනකොට මෙයාට දැන් අර ගෑනු කෙනා එක ලොකු දෙයක් නෙමෙයි වුණාට මේ ගෑනු කෙනා නිකන් හෙන චූටි සායක් ඇඳගෙන නිකන් නට වගේ එහෙමලු එන්නේ. ඊට පස්සේ මෙයාට උමනාවෙන් බලලා තිනවා කවුද මේ? ඇයි මේ නට එන්නේ කියලා. අනිත් එක සාය හරි කොටයිලු. සාය ඉන ළඟ ඉඳලා වියතක් වගේ දිගට ඇතිලු. සාය හෙල්ලෙනවලු නිකන් පිස්සු වගේ හෙල්ලෙනවලු. හරිද? බයි හිතන කලව. ඊට පස්සේ කොහමද මෙයා බලපුවම මෙයාට පේනවලු මූණ හරියට පේන්නේ නැලු, කොණ්ඩෙන් වැහිලාලු. නිකන් සාමාන්‍යයෙන් මහත ගෑනු කෙනෙක්ලු. සාය හරිම කොටයිලු. සාය කොට වුණාට කකුල් දෙක හරියට පේන්නේ නැලු. මොකක්ද ඇඳලා ඉන්නේ මොකක්ද කියලා යන්නේ නැහැ. මෙයා ළඟට එනකම්ම හොඳට බලාගෙනම ඉඳලා තියෙනවා. එකම ඉරියව්වෙන් නිකන් ඉන හොලෝ වගේ සාය හොලෝ පැත්තටයි රවුමටයි හොලෝ ආමුතු විදියට ඇවිදගෙන ඒ පැත්තෙන් එනවා පේනවලු. මෙයා ඊට පස්සේ ළඟට වෙනකම් හොඳටම බලනකොට මූණ පේන්නේ නැලු. මූණ වැහිලාලු මෙහෙම. කොණ්ඩේ ඔළුවේ මෙන්න මේ හරියෙන් කොණ්ඩේ නැහැලු, තට්ටෙලු ආයෙ කොණ්ඩේ තියනවලු, ලේලු මෙහෙම දැනිතනකො ලේලු. මේක බය වෙලා මේ ගෑණි මාර විදිහට බය වෙලා ඊට පස්සේ යට බලපුවම සාය බැලුවාම සායෙන් පල්ලෙහැ සාය විතරයි, කකුල් දෙකක් නැහැලු. මෙයා ඇවිදිනවා වගේ අර ඇඟෙන් එහෙම පෙවුනට කකුල් දෙකක් නැහැලු. සාය හෙල්ලෙන ගෙන්නු තේරෙන්නේ මේ ගෑණි මේ ඇවිදිනවයි කියලා. ඊට පස්සේ මෙයා දඩබඩ කාලා නිකන් හයියෙන් ගිහිලා තියෙනවා. ඒ ගියත් මෙයා ඊට පස්සේ මීට අත යටින් පස්ස බලලා තිනවා. අත යටින් පස්ස බලද්දි අරකේ හැරෙන්නවත් නැතුව ඒ අර දැකපු හොල්මන අරකේ කිව්වට තමයි අනිත් පැත්තට යනවලු. මෙහෙම හොලවම ඒ පැත්තට යනවලු. කොන්නේ මේ පිටිපස්සෙන් නැහැලු. මේ පැත්තෙන් චුට්ටක් තියනවලු, මේ පැත්තෙන් චුට්ටක් තියනවලු, මෙහෙන් නැහැලු, ආයි චුට්ටක් තියනවලු. ඔහොමලු. හරිම අමුතුයිලු. මෙයා ඊට පස්සේ දැනගෙන තියනවා මේක නම් මිනිස්සෙක් වෙන්න බෑ, කකුල් දෙක නැහැනේ. මික්මඩ ගෙදර ගිහිලි වෙලා මෙයා ඔය විස්තරේ එයාගේ ගෙදර කට්ටියට කියලා දෙන. ඊට පස්සේ දා ඉඳන් එයා තනියම කැවුම් පුච්චන්න ගිහලා නෑ. ඊට පස්සේ මෙයා කොහොම හරි හොයලා බලලා තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි එයා දැනගෙන තියෙන්නේ ඒගොල්ලෝ දන්න සීන් එකක් එක. එයා දන්න ගෑනු කෙනෙක් තමයි එහෙම ගිහිල්ලා තියෙන්නේ කියලා පස්සේ තමයි එයා දැනගෙන තියෙන්නේ. ඉතින් එක ඇන්ටි කෙනෙක් ඒ කාලේ පල්ලි ගිහිල්ලා තියෙනවා. පල්ලි ගිහිල්ලා පාන්දර 11ට 12ට විතර තමයි මම හිතන්නේ
මේක ඉවර වෙලා ඇවිල්ලා තියෙන පූජාව. ඉතින් පූජාව ඉවර වෙලා එනකොට මෙයා පාන්දර 11ට විතර ඔය එකතන කඩයක් ළඟින් මොනවද අරගෙන ඉවර වෙලා තව කවුද එනකන් පාරේ බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔය කඩේ ළඟ තාම බලන් ඉඳලා තියෙන්නේ. මම හරියටම හරි විස්තරයක් දන්නේ නැහැ කොහොමද එයාගේ කොණ්ඩේකේ පැටලුනේ කියලා. කොහොම හරි ලොරියක් අර මොකද්ද මේකක එයාගේ කොණ්ඩේ ඇතුළට ගිහින් තියෙනවා. ඒ ලොරි කාර්යය දැකලා නැහැ. මෙයා ඒ ගෑනු කෙනෙක් මෙයාගේ අර කද මැෂිමක් තියෙනවලු. ඒ මැෂිම ඇතුළට කොණ්ඩේ ගියා කියලා. මේක සාමාන්‍ය මාළු ලොරියක් කියලා තමයි මට ආරංචි ආවේ. මාළු ලොරියක තමයි පැටලිලා තියෙන්නේ. මාළු ලොරිය මේ 11 මාට විතර මේ මිනිස්සුත් පාර නැති වෙලාවක මෙයා කොණ්ඩේ පැටලිලා මෙයා දකින්න නැතුව මෙයා කෑ ගහන එකක් ඇහෙන්නේ නැතුව මේ ලොරියට මේ ලොරිය කොහොම හරි කිලෝමීටරයක් විතර මෙයාව ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ලොරියෙම ඉතින් එයාට කෙනා එතරම් නැති වෙලා තියෙනවා. එයාගේ කකුල් දෙක පාරටම මේවා වෙලා තියෙනවා. එයාගේ කොණ්ඩෙත් අරකට අහුණු කෑලි ගැලවිච්ච කෑලි එහෙම ඒකේ තිබිලා තියෙනවා. මේ ඒ ගෑනු කෙනා එතරම් එහෙමම නැති වෙලා තියෙනවා. ඉතින් ඔක හොයලා බලනකොට ඔක තමයි විස්තර වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගෑනු කෙනා එතන ගොඩක් කට්ටියට පේන්න ඒ වෙලාවට ඇවිදගෙන යන සීන් එකක් තමයි තිබිලා තියෙන්නේ. එයාලගේ ගෙවල් පැත්තට අර හැප්පිච්ච තැන ඉඳලා අර ඇදගෙන ගියපු පාර දිගේ ඇවිදගෙන හොම යනවලු. ඉතින් ඕක එක්කෙනෙක් නෙමෙයි දැකලා තිනවා සෑහෙන දෙනෙක් එකම ඇඳුමින් ඔය එකම සායෙන් ගොඩක් පිරිමි කට්ටිය ගෑනු කට්ටිය දැකලා තිනවා. මෙයා දැකලා තිනවා එයා අර කැවුම් පුච්චලානේ ගිහින් තියෙන්නේ ඒ හේතුව හින්දා වෙන්නේ නැති කියලා එයා කියනවා. ඔහොම තමයි අද හොල්මන් කතාව. මට මාරු විදිහට දුක හිතුණා අර කතාව කිව්වම. මිනිස්සු ඊට පස්සේ කෑ ගහද්දි කිලෝමීටරයක් විතර ගියාම පිටපස්සෙන් ආපු වාහන කෑ ගහද්දි තමයි මේ මොනවාද කට්ටිය දැන ඒ කියන්නේ එළවණ කෙනා දැනගෙන තියෙන්නේ මේ එයාගේ මේකට ගෑනු කෙනෙක් හැප්පිලා එයා ඇදගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ওই වගේ සිද්ධියක් ඒකලදිත් වෙලා තිබ්බා. ඒකල මං හිතන්නේ රුමේනියා ගිහින් ආපු පොඩි පිරිමි ළමයෙක්. එයා ඉතින් හරි ආසාවෙන් රුමේනියා ගිහලා පළවෙනි වැකේෂන් එකටලු ඇවිල්ලා තියෙන්නේ. පොඩි කියන්නේ මේ අවුරුදු 20 එකක් විතර ඇති කොල්ලෙක්. ඉතින් මෙයා බීලා දවසක් බයික් එක යනකොට කන්ටේනර් එකකට බයික් එකත් එක්ක මෙයාව හිර වෙලා. කොහොම හරි ඒ ළමයාගේ මිනිහවත් හොයාගන්න නැති විදිහට පාරටම මේව වෙලා ගිහින් තිබ්බයි කියලා කිව්වා. මට ඒකත් මතක් වුණා ඔක කියනකොට. කවුරු හරි ඒ විස්තරය ගැන දන්නවනම් කියන්නේ එතන නම් හොල් මම මුකුත් නැහැ. නමුත් ඒ පිරිමිලා මෙතන නැති වෙලා තියෙන මට හරි දුකයි කියනකොට පාරටම මෙයා වෙලාලු. ඉතින් මේ පහුවදා උදේරුණු ඒක දන්නෙත් ඒක පාන්දර 2ට 3ට වෙලා තියෙන්නේ. පාරේ මස් කෑලි අරගෙන තියෙනකොටලු දන්නේ. ඉතින් මේ කොහොම තමයි ඉතින් ජීවිතේ කොයි විදිහට කොහොම ඉවර වෙයිද දන්නේ නැහැ. ඉන්න ටිකේ කාත් එක්ක හරි කමක් නැහැ. ඉන්න ටිකේ අම්මා තාත්තා එක්ක පවුලේ කට්ටිය එක්ක සතුටින් ඉන්න මේ ජීවිතේ කොයි මොහොතද කියලා කියන්න බෑ. ඉතින් බලන්න කොහොමද මිනිස්සු නැති වෙන්නේ කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාත් බලන්න. එහෙනම් ඉතින් බලලා මේ ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න. ගිහින් එන්න බයි.